මම හිතන්නේ මහා ඡන්දෙදි මේක හොඳටම සුද්ධ කරලා දුන්නා නේද? දුන්නා නේද? කීයද ගියේ? අනිත් පැත්තෙන් ගියේ කීයද? එකයි. ඉතින් මදිනේ. මදේ. මේවා නේ බිබිලේ රජවරු වගේ හිටියේ. තඩමල්ලිල රජුරු වගේ හිටියේ මතකද? දැන් ගෙදර හොදලාම හැරියා. එක්කෙනා ඉතුරුනේ. එක්කෙනා ඉතුරු මේ පාර්ලිමේන්තුව වල දශක ගණන් හිටපු අය. අම්මා නැති වෙනකොට පුතාට පාර හදලා තිබ්බු අය. නේද? එහෙම පුතාලට නේද පාරවල් හදලා තිබ්බු ඔක්කොම ගෙදර සුද්ධ කරා. ඒක ජාතික ආණ්ඩුව දැන් ඒ පිරිසිදුභාවය තියෙනවා. ඒත් එහෙම්ෙන් එක්කෙනෙක් දෙනෙක් ඇවිල්ලා තියෙන කමක් නෑ අපි බලා ගන්න. හරිද? ඔය බදුල්ලෙන් එහෙම දැන් එක්කෙනෙක් ආවනේ. දැන් බලා ගන්න හොඳේ. නේද? බදුල්ලේ ආපු අය දැන් බලා ගන්න ඕනේ. රයිට්. ඒ වගේ ප්‍රාදේශ සභාවත් මුළුමනින්ම පිරිසිදු කරන්න ඕන. ඒ පැත්තෙන් ගත්තත් ප්‍රාදේශ සභාව බලය දෙන්න ඕන ජාතික ජන බලවේගයට. ඊළඟ අහනවා වංචනිකයන් දූෂිතයන්ට මොකද වෙන්නේ කියලා. වංචනිකයන් දූෂිතයන්ට දඬුවම් දීමේ බලයක් දඬුවම් දීමේ බලය ආණ්ඩුවට නැහැ. පරීක්ෂණ පවත්වලා නඩු ගොනු කරලා මහා අධිකරණයේ නඩුවක් දාලා නඩුවෙන් දඬුවම දෙන්න ඕන අධිකරණේ. එහෙමනේ දෙන්න ඕන. එහෙනම් අපේ වැඩේ මොකද්ද? පරීක්ෂණ පවත්වලා නඩු ගොනු කරන එක. දැන් එහෙම නඩු ගොඩක් ගොනු වෙලා තියෙනවා. එහෙම නඩු ගොඩක් ගොනු වෙලා තියෙනවා. තව නඩු ඔය සෙවණගල ගෙදරටත් ඉක්මනින්ම නඩුවක් වැටේ.